ජීවිතය වෙනස් කරන පුරුදු 30ක්. ඔබේ අනාගතය තීරණය කරන්නේ ඔබ අද කරන දේවල්. ජීවිතය සාර්ථක කරගන්න ලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ. දිනපතා ඔබ කරන කුඩා පුරුදු කිහිපයක් වෙනස් කිරීමෙන් පුදුම සහගත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ඔබේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි කුඩා පුරුදු 30ක් ගැනයි. අංක 1. සෑම දෙයක්ම ලියා තබන්න. අපේ මොලේ නිර්මාණය වෙලා තියෙන්නේ අදහස් ඇති කරගන්න මිසක් ඒවා හිර කරන් ඉන්න නෙවෙයි. අංක 2. තත්පරයක් ඉවසන්න. ඕනෑම පිළිතුරක් දෙන්න කලින් තත්පරයක් ඉවසන්න. ක්ෂණිකව කලබල වෙන්න එපා. අංක 3. දිනපතා කියවන්න. සෑම දිනකම යමක් කියවන්න. එක පිටුවක් වුණත් කමක් නැහැ. අංක 4. දිනපතා ලියන්න. ඔබේ අදහස් ලියන්න. එක ඡේදයක් වුණත් ප්‍රමාණවත්. අංක 5. ස්වයංක්‍රීය කරන්න. පුළුවන් සෑම දෙයක්ම ස්වයංක්‍රීය. ඔටෝමේට් කරන්න. තීරණ ගන්න වැය කරන කාලය ඉතිරි කරගන්න. අංක 6. හිරු එළිය ලබා ගන්න. උදෑසනම හිරු එළියට නිරාවරණය වෙන්න. ඒ ඔබේ ශක්තිය වැඩි කරනවා. අංක 7. විවේක ගන්න. මොළයට වෙහෙසක් දැනෙනවා නම් වැඩ නවත්තන්න. කෙටි විවේකයක් ඔබේ කාර්යක්ෂමතාව වැඩි කරයි. අංක 8. ප්‍රමුඛතාවය දෙන්න. දවසේ වැදගත්ම වැඩ 3ක් විතරක් තෝරාගෙන ඒවා මුලින්ම අවසන් කරන්න. අංක 9. සටහන් කරගන්න. හිතට එන ඕනෑම වැදගත් අදහසක් ඒ වෙලාවෙම සටහන් කරගන්න. අංක 10. ඉලක්ක කඩා ගන්න. විශාල ඉලක්ක කුඩා පියවරවලට කඩා ගන්න. එවිට එය සාර්ථක කර ගැනීම පහසුයි. අංක 11. කාලය අගය කරන්න. ලෝකයේ මිල අධිකම දේ කාලයයි. සෑම දෙයකටම වඩා ඔබේ කාලය අගය කරන්න. අංක 12. විනෝදාංශ. ඔබේ මනස සුවපත් කරන විනෝදාංශවල නිරත වෙන්න. අංක 13. දුරකථනය පාලනය කරන්න. වැඩ කරන වෙලාවට දුරකථනය විනත් කාමරයකින් තියන්න. අංක 14. කාලය නිරීක්ෂණය කරන්න. දවස පුරා ඔබ කරන දේවල් සටහන් කරලා බලන්න කාලය අපතේ යන්නේ කොතනද කියලා. අංක 15. සසඳන්න එපා. අනුන්ගේ පිටතට පේන ආලෝකය සමග ඔබේ ඇතුළාන්තය සසඳන්න යන්න එපා. අංක 16. නිකන් ඉන්න. සමහර වෙලාවට නිකන් ඉන්න. හොඳම අදහස් එන්නේ මනස නිදහස් වෙලාවටයි. අංක 17. සවන් දෙන්න. කතා කරනවාට වඩා සවන් දෙන්න පුරුදු වෙන්න. අංක 19. නිර්මාණය කරන්න. යමක් පරිභෝජනය කරනවාට වඩා අලුත් යමක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න. අංක 20. අගය කරන්න. අනුන්ට දොස් කියනවාට වඩා අගය කරන්න පුරුදු වෙන්න. අංක 21. ඇප්ස් ඉවත් කරන්න. ඔබ භාවිතා නොකරන අනවශ්‍ය ඇප්ස් දුරකථනයෙන් ඉවත් කරන්න. අංක 22. පරිත්‍යාග කරන්න. ඔබ තවදුරටත් අඳින්නේ නැති ඇඳුම් අවශ්‍ය කෙනෙකුට පරිත්‍යාග කරන්න. අංක 23. උදව් කරන්න. අන් අයට උදව් කරන්න. එයින් ලැබෙන සතුට මිල කළ නොහැකි. අංක 24. මිතුරන්. කාලයකින් කතා නොකළ පැරණි මිතුරෙකුට අදම කතා කරන්න. අංක 25. එපා කියන්න. අකමැත්තෙන් උනත් ඕ කියන එක නවත්තන්න. ඔබේ නිදහස ගැන හිතන්න. අංක 26. තොරතුරු පාලනය කරන්න. වැදගම්මකට නැති තොරතුරු වලින් මොළය පුරවන්න එපා. අංක 27. ඇස් දෙස බලන්න. ෆෝන් එක දිහා බලන එක අඩු කරලා මිනිස්සුන්ගේ ඇස් දෙස බලා කතා කරන්න. අංක 28. සතුට සොයන්න. ඔබට සැබෑ සතුට ගෙන දුන් දේවල් නැවත නැවත කරන්න. අංක 29. කාල සීමාවන්. ඕනෑම වැඩක් අවසන් කරන්න නිශ්චිත කාල සීමාවක් දාගන්න. අංක 30. අවසානයේ මතක තියාගන්න. අපි හැමෝම කවදා හරි මිය යනවා බව මතක තියාගන්න. එවිට ඔබ ජීවත් වෙන සෑම මොහොතක්ම වටිනා බව ඔබට වැටහෙවි. මේ පුරුදු 30න් ඔබ අදම පටන් ගන්න පුරුද්ද මොකද්ද? අපිට කමෙන්ට් එකකින් කියන්න. මේ වීඩියෝව වැදගත් කියලා හිතනවා නම් ඔබේ හිතවතුන් අතරේ ෂෙයාර් කරන්න. තවත් මේ වනිම වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.